ආයිබෝවන් 2025 දෙසැම්බර් 13 වනදා සිට 16 වනදා දක්වා උතුරු සහ නැගෙනහිර පළාත්වල කාලගුණය පැහැපත් වනු ඇත. කෙසේ වෙතත් ප්‍රදේශ කිහිපයක මධ්‍යස්ථ වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. ඒ හා සමානව මධ්‍යම ඌව සබරගමුව දකුණ සහ බටහිර පළාත්වලටත් විටින් විට වැසි ඇතිවීමේ හැකියාව පවතී. මේ අතර 16 වන දින ගිනිකොන දිග බෙන්ගාල බොක්කෙහි කුඩා පරිමාණයේ වායු සංසරණයක් ඇතිවීමට ඉඩ පවතී. මේ හේතුවෙන් 16 වන දින සිට 19 වන දින දක්වා උතුරු සහ නැගෙනහිර පළාත් ඇතුළුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල මධ්‍යස්ථ සිට තද වැසි ඇතිවීමට ඉඩ පවතී. ස්ථාන කිහිපයක ඉතා තද වැසි ඇතිවීමටද ඉඩ පවතී. විශේෂයෙන් 16 වන දින සිට උතුර නැගෙනහිර මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වලට තද වැසි අපේක්ෂා කෙරේ. මධ්‍යම සහ ඌව පළාත්වලට අඛණ්ඩව වැසි ඇදහැළමින් පවතී. මේ හේතුවෙන් ඇතැම් ස්ථානවල නාය යෑම්ද වාර්තා වී ඇත. මෙම තත්ත්වය තුළ ඉදිරි දෙසැම්බර් 16 වනදා සිට 19 වන දක්වා මෙම ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකියි. එබැවින් මෙම දිනවලද නාය යෑම් ඇති කළ හැකි තද වැසි ඇතිවන බැවින් නාය යෑම් සම්බන්ධයෙන් ජනතාව විමසිල්ලෙන් සිටීම වැදගත් වේ. නාය යෑම් අවදානම හේතුවෙන් ඉවත් කර දැනට ආරක්ෂිත ස්ථානවල සිටින පුද්ගලයින්ද මෙම දිනවල ආරක්ෂිත ස්ථානවල රැඳී සිටීම වැදගත් වේ. වර්තමානයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජලාශ බොහොමයක් පිරී ඉතිරී ගොස් ඇත. මෙම දෙසැම්බර් මාස අවසානයේ දක්වා වරින් වර මධ්‍යස්ථ සිට තදවැසි ඇතිවීමේ හැකියාවක් පවතී. විශේෂයෙන් 16 වන දින සිට 19 සහ 23 වන දින සිට 29 වන දින දක්වා රට පුරා වැසි ඇතිවීමේ හැකියාව පවතී. එබැවින් ජලාශ කළමනාකරණයට සම්බන්ධ අය මෙම වැසි දින සලකා බලා ක්‍රියා කිරීම වඩාත් සුදුසුය. ඊට අමතරව උතුර සහ නැගෙනහිර පළාත් ඇතුළුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින සීතල කාලගුණික තත්ත්වය 16 වන දින දක්වා පවතින ඇතැයි අපේක්ෂා කෙරේ. එබැවින් මේ සම්බන්ධයෙන් ජනතාව විමසිලිමත් වීම අවශ්‍ය වේ.